ආයුබෝ වේවා අපගේ YouTube නාලිකාවට ඔබ ආදරයෙන් පිළිගන්නවා. 2026 පෙබරවාරි 13 දිනෙන් පසුව උදාවන කාල පරිච්ඡේදය කන්‍යා ලග්න හිමි ඔබට ඊතා තීරණාත්මක මෙන්ම පරිවර්තනීය කාල සීමාවක් වනු ඇත. විශේෂයෙන්ම 2026 ජුනි මාසයේදී සිදුවන ගුරු ග්‍රහයාගේ කටක රාශි සංක්‍රමණය ඔබේ ජීවිතයේ නව පිටුවක් පෙරලීමට සමත් වනු ඇත. තාමත් ඔබ අපගේ YouTube නාලිකාව subscribe කර නොමැතිනම් කරුණාකර අපගේ සේවාව ඇගයීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. මෙම කාල සීමාව තුර ප්‍රධාන ග්‍රහ බලපෑම් ත්‍රිත්වයක් හඳුනාගත හැකිය. පළමුවන්න සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 7 වෙන්නේ මීන රාශියේ ගමන් කිරීමයි. මෙය වගකීම් වැඩි කරන කාලයකි. දෙවැන්න රාහු 6 වෙන්නෙත් කේතු 12 වෙන්නෙත් ගමන් කිරීමයි. මෙය සතුරන් පරාජය කිරීමටත් බාධක ජය ගැනීමටත් ඉමහත් ශක්තියක් ලබා දෙයි. තෙවනුව සහ වැදගත්ම සිදුවීම වන්නේ 2026 ජුනි මාසයේදී ගුරු ග්‍රහයා 11 වෙනි වූ කටක රාශියට පැමිණීමයි. මෙය ඔබේ සියලු ප්‍රාර්ථනා ඊට කරන ස්වර්ණමය කාලයක ආරම්භය වනු ඇත. ධනය සහ මූල්‍ය 2026 ජුනි මාසය දක්වා මූල්‍ය ප්‍රවාහය යම් මට්ටමක පවතින නමුත් ඉන් අනතුරුව ගුරු 11 වෙන්නට පැමිණීමත් සමග ඔබේ ආදායම් මාර්ග කිහිපයකින් විවෘත වේ. අතීතයේ කරන ලද ආයෝජන වලින් ඉහළ ලාභ ලැබීමටත් නොසිතූ වාසනාවන් උදා වීමටත් ඉඩ ඇත. විශේෂයෙන්ම විදේශ මූලාශ්‍ර හරහා ධනය ගලා යෑමේ ප්‍රවණතාවයක් පවතී. කෙසේ වෙතත් සෙනසුරු 7 වෙනිදා සිටින බැවින් හවුල් ව්‍යාපාරවලදී මුදල් ගනුදෙනු කිරීමේදී ඊතා සුපරීක්ෂාකාරී විය යුතුය. රැකියාව සහ වෘත්තිය වෘත්තීය ජීවිතය තුළ ඔබ මෙතෙක් කළ කැපකීම් වලට නිසි ඇගයීම ලැබෙන කාලයකි. ජුනි මාසයෙන් පසු උසස් වීම වැටුප් වර්ධක හෝ ඔබ අපේක්ෂා කළ රැකියා වෙනස්කම් සාර්ථකව සිදුවේ. 6 වෙනි රාහු සිටීම නිසා සේවා ස්ථානයේ ඔබට එරෙහිව ක්‍රියා කළ සතුරන් ඉබේම මර්ධනය වනු ඇත. ව්‍යාපාරිකයින්ට නව වෙළඳපළවල් ජය ගැනීමටත් තම ව්‍යාපාර ව්‍යාප්ති කිරීමටත් සුදුසුම පරිසරය නිර්මාණය වේ. සෞඛ්‍යය සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය පරිදි යහපත් වුවද සෙනසුරුගේ බලපෑම මත පාදවල වේදනා, ස්නායු දුර්වලතා හෝ කොන්දේ අමාරු වැනි තත්ත්වයන් මතුවිය හැකිය. විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ සැලකිලිමත් වන්න. මානසික ආතතිය ආම කර ගැනීමට යෝග හෝ භාවනා වැනි ක්‍රියාවල නිරත වීම වැදගත් වේ. 12 වෙනි කේතු සිටින බැවින් නිින්ද නොයාම වැනි ගැටලු ඇති වී බැවින් රාත්‍රී කාලයේ සැහැල්ලුවෙන් සිටීමට උත්සාහ කරන්න. ආදරය සහ පවුල සෙනසුරු 7 වෙනි ගමන් කිරීම නිසා විවාහ ජීවිතය තුළ යම් යම් මතභේද හෝ සීතල යුද්ධ ඇතිවිය හැකිය. සහකරු හෝ සහකාරිය සමග ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එහෙත් ජුනි මාසයෙන් පසු ගුරුගේ දෘෂ්ටිය ලග්නයට සහ 7 වෙනිට ලැබීමත් සමග පෞල් ජීවිතයේ ගැටලු විසඳී සතුටු උදාවනු ඇත. අවිවාහික අයට මංගල යෝග උදාවන අතර දරුවන් අපේක්ෂා කරන අයට ජුනි මාසයෙන් පසු සුබ පණිවිඩ අසන්නට ලැබෙනු ඇත. ප්‍රවේශම් විය යුතු කරුණු හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේදී හෝ ගිවිසුමත්සන් කිරීමේදී ලිය කියවිලි දෙවරක් පරීක්ෂා කරන්න. අන් අයගේ ප්‍රශ්නවලට මැදිහත් වී නීතිමය ගැටලුවලට පැටලීමෙන් වළකින්න. කෝපය පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. විශේෂයෙන්ම කලත්‍රියා සමග කතා කිරීමේදී වචන භාවිතය ගැන සැලකිලිමත් වන්න. වත්පිළිවෙත් සහ ප්‍රතිකර්ම බෝධි පූජා සෑම සෙනසුරාදා දිනකම නිල්මල් පූජා කර විෂ්ණු දේව ආශිර්වාදය ලබා ගැනීම සහ බෝධි පූජා පැවැත්වීම ඊතා සුබයි. දානමය කටයුතු අසාරණ රෝගීන්ට උපකාර කිරීම සහ අන්ධගොළු බිහිරියායට දානයක් ලබා දීමෙන් සෙනසුරු අපල සමනය වේ. මන්ත්‍ර ජප කිරීම දිනපතා උදෑසන ඕම් නමෝ නාරායනාය යන මන්ත්‍රය 108 වරක් ජප කිරීමෙන් මානසික සාමය සහ රැකියා දියුණුව උදා වේ. කහ වර්ණය බ්‍රහස්පතිදා දිනවල කහ පැහැති වස්ත්‍ර ඇඳීම හෝ කහ වර්ණයෙන් යුතු ආහාර දන් දීමෙන් ගුරු ග්‍රහයාගේ සුබඵල වැඩි කරගත හැකිය. මෙම ග්‍රහචාරය ඔබට අභියෝගමෙන්ම ඉමහත් අවස්ථාවන්ද රැගෙන එන බැවින් බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කිරීමෙන් 2026 වසරේ උපරිම ඵල නෙලාගත හැකිය.